ගොඩක් දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි අපේ බර අඩු කරන්න, අපේ බර වැඩි කරන්න, අපේ මාංශ පේශී වර්ධනය කරන්න, එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට මේන්ටේන් කරගෙන යන්න ඇත්තටම අපි කන ආහාර වේල නැත්නම් අපේ ඩයට් එකේ අඩංගු ආහාරවල බර මැනලා ඊට පස්සේ කැලරි ගාන හොයලා මේ දේවල් හරියට කරන්න ඕනේද? නැහැ යාළුවනේ. නමුත් ඔයාලට කරන්න පුළුවන් නම් හොඳ රිසල්ට් එකකට යම් කාල සීමාවක් තුර තා ඉක්මනින් යන්න පුළුවන්. නමුත් ගැටලුව තියෙන්නේ එහෙම කරන්න අමාරුයි. ඒකට වෙනමම කාලයක් ඔයාට වෙන් කරන්න වෙනවා ඔයාලගේ දවසේ අනිකුත් කාර්යයන් එක්ක. ඒක නිසාම මම කියන්නේ ඔයාලට මයින්ඩ්ෆුල් ඊටින් පැටර්න් එකකට යන්න කියලා. මම මේ ගැන වීඩියෝ එකක් කලිනුත් කරා. මෙතනදී ඔයා මේ කන ආහාර ගැන සහ ඒ වගේ ගුණාත්මක භාවය ගැන නිවැරදි අවබෝධයකින් තමයි ආහාරයට ගන්න. ඒ වගේම හැම වෙලේම නියුට්‍රිෂන් ලේබල් එක කියවන්න, ඒකේ තියෙන නියුට්‍රියන් කන්ටෙන්ට්ස් බලන්න. ඔයා බර වැඩි කරගන්න ඕන කෙනෙක් නම් කැලරි සර්ප්ලස් එකක ඉන්න පුළුවන් විදිහට ගැළපෙන ආහාර ලබා ගන්න. ඒ වගේම බර අඩු කරන්න ඕන කෙනෙක් නම් ගොඩක් වෙලාවට සීනි සහිත ආහාර මේ දේවල් කන්ට්‍රෝල් කරන්න. ඒ වගේම දියවැඩියා රෝගයෙන් පෙළෙන කෙනෙක් නම් සීනි සහිත ආහාර කන්ට්‍රෝල් කරන්න. කොලෙස්ටරෝල් කෙනෙක් නම් කොලෙස්ටරෝල් වැඩි ආහාර අඩු කරන්න. ව්‍යායාම කරන්න. මේ වගේ සමබල ආහාර රටාවක ඉදමින් නිරෝගිමත් වෙන්න. වැඩේ එපා කරගන්න එපා.